Hello everyone ඔබ සියලු දෙනාම සාදරයෙන් ඩොක්ටර් නිලානි මයින් ඇන්ඩ් මෙඩිසින් YouTube channel එකට පිළිගන්නවා. අද දවසේ මම සිංහල භාෂාවෙන් මේ වැඩසටහන ගේන්න සිටුවා අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහාම. විශේෂයෙන් මේ අවුරුදු 45 ලං වෙනකොට අපේ සෑම කාන්තාවක්ම මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මාසික ඔසප් වීම නතර වීම සහ එම නැත්නම් නතර වෙන්න යනවා. ඒ කියන්නේ වයස අවුරුදු 45 සිට 55 දක්වා සමහරක් වෙලාවට අඩු වැඩි වෙන්න පුළුවන්. මේ කියන කාලය තුල සෑම කාන්තාවක්ම මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි මාසික ඔසප් වීමේ චක්‍රය වෙනස් වීම. එහෙම නැත්නම් නතර වීම. එතකොට මේ අවස්ථාවට එනවා අපි සිංහල භාෂාවෙන් කියන අර්ථ වාහනය. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් නම් මේ කියන මොනෝෆෝස්. එතකොට මේ தත්ත්වයට මුහුණ දෙනකොට කාන්තාවක්ගේ නිතරම වෙනස් වන ඇඟේ රෝග ලක්ෂණ ටික මම කතා කරන්න හිතුවා. ඒ වගේම ඔබට ඔබගේ ජීවිතය තුළ එදා දවස තුළ ඔබට වෙනස් වෙන්න පුළුවන් පොඩි මෙඩිකල් ටිප්ස් ටිකක් මට කියලා දෙන්න හිතුවා. මොකද්ද මේ අර්ථ වාහනය? එහෙම නැත්නම් මොනෝෆෝස් කියන්නේ? සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා අපේ ගර්භාෂයේ ඕවරියන්ස් තුළ ඇතිවන හෝමෝන් තත්ත්වය. කියන්නේ මේ ඊස්ට්‍රජන් කියන ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන මට්ටම අඩුවීම නිසා ඇතිවන තත්ත්වයක්. මේ හෝමෝන වෙනස් වීම ශරීරයේ පද්ධතිය බොහෝමයකට බලපානවා. මොනවද ඒ? සාමාන්‍ය ලක්ෂණ අර්ථවාහනය සමග පෙනී යා හැකි ප්‍රධාන ලක්ෂණ තමයි උණුසුම් තල්ලු. එහෙම නැත්නම් hot flashes කියලා අපි කියනවා. ඒ කියන්නේ රාත්‍රී දහඩිය දැමීම, නිින්දේ ගැටලු, මානසික වෙනස්කම්, කෝපය, උදාසීන භාවය, මතකයේ අඩුවීම, හෘද ස්පන්දනය වේගවත් වීම. එහෙම නැත්නම් අපේ ස්නායු, එහෙම නැත්නම් අපේ මේ ඇටමිදුළු වල තියෙන දුර්වලකම්, ඔස්ටියෝපොරොසිස් කියන අවදානම් තත්ත්වය. එහෙම නැත්නම් යෝනි මාර්ගයේ වියලීම සහ ලිංගික අපහසුතා. ආකාරකම් වලට කැමැත්තක් තිබුණත් මේ ඔසප් වීමේ ක්‍රියාදාමේ යම් අඩුපාඩු නිසා ඒවාට තිබෙන කැමැත්ත අඩුවීම, දීර්ඝකාලීන අවදානම. එතකොට ඊස්ට්‍රජන් අඩුවීම නිසා ඇට බිඳීමේ අවදානම වැඩිවීම, හෘද රෝග අවදානම වැඩිවීම, බර වැඩිවීම සහ මේද බෙදා හැරීමේ වෙනස් වීම. මෙන්න මේ වගේ කියන කරුණු කාරණා ඔබට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ කාන්තාවන්ට mood changes කියන එක තදින්ම බලපානවා. හේතුවක් නැතුව තරහ යෑම, හේතුවක් නැතුව නොරිස්සන ගති, නිතර ආතතිය වෙනස් වීම. ඒතර ඊළඟට අපි කතා කරමු පාලනය සහ වැළැක්වීම. ඒ කියන්නේ prevention and management. මේක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අර්ථවාහනය නවත්තන්න, එහෙම නැත්නම් මොනෝෆෝස් නවත්තන්න බෑ. ඒක ඇවිල්ලා ස්වභාවික ක්‍රියාදාමයක්. නමුත් ලක්ෂණ පාලනය කරන්න අපිට පුළුවන්. මේ මානසික ගැටලු, එහෙම නැත්නම් අපේ තියෙන බොඩි එකේ තියෙන hot flashes, ඒ කියන්නේ උෂ්ණය අධික වීම, ඒ කියන්නේ උස් පහත් වීම, දාඩිය දැමීම, මේ වගේ දේවල්, නිින්දේ අපහසුතාවය, ඒ වගේ දේවල් අපිට යම් තාක් දුරට පාලනය කරගන්න පුළුවන් අපේ ජීවන රටාවේ නිවැරදි ක්‍රම අපි අනුගමනය කරනවා නම්. මොනවද මේ නිවැරදි ක්‍රම? නිතිපතා ව්‍යායාම ඔබට අත්‍යවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඔබට ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම ප්‍රමාණවත් නිින්ද. ප්‍රමාණවත් නිින්ද කියන්නේ මොනවද? ඇත්තම කියනවා නම් පැය 7 අපි අවම වශයෙන් කිව්වට පැය 7ක් 10ක් ඇතුළත. ඒ කියන්නේ පැය 10ක නිින්දක්වත් මෙන්න මේ කාලයේදී අත්‍යවශ්‍යයි. එතකොට ඔබ ඔය නිතරම mood changes කියන, ඒ කියන්නේ කේන්තියම්, නොරසිම් ගති කියන දේවල් නැති වෙන්න ඔබට අත්‍යවශ්‍ය. ඒ කියන්නේ ප්‍රමාණවත් නිින්දක් අත්‍යවශ්‍යයි ඔබට. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ කාන්තාවන් නම් මම දන්න දුම්පානය කරන්නේ, නමුත් බොහෝ වෙලාවට new generation, ඒ කියන්නේ දුම්පානය කරනවා නම් ඒව අත්හරින්න ඕනේ. මොකද හේතුව මේ මත්පැන් ගොඩක් මේකට තව ආතතිය වැඩි කරනවා. එහෙම නැත්නම් මේ hot flashes කියන ඒවා වැඩි කරනවා. එතකොට ඒ වගේම මත්පැන් වැළැක්වීම, මානසික ආතතිය පාලනය. ආහාරයෙන් වැදගත් දේ. කැල්සියම් වැඩි ආහාර, විටමින් D, ප්‍රෝටීන් ප්‍රමාණවත් ලෙස ඔබ ගන්න ඕනේ. නිතරම හිරු එළිය තියෙන රටක, ලංකාව වගේ රටක ඇත්තම විටමින් D මේ ගැන බොහොම වෙලාවට ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක කතා කරන්න ඕනේ. හේතුව මොකද? මොකද විටමින් D එහෙම ආවට ගියාට ගන්න ඕන විටමින් එකක් නෙවෙයි. ඒකට ඔබ දන්නව ඇති හේතුව මොකද? විටමින් D
අපේ බඩේ තැම්පත් වෙනවා. අපි වැඩිපුර ඒවා අපේ යූරින් හරහා එළියට යන්නේ නැහැ. අනිත් ඕනම විටමින් එකක් යූරින් හරහා පිට වෙනවා. නමුත් මේ විටමින් D කියන එක වතුරේ ජලයේ දිය වෙන්නේ නැති විටමින් එකක්. ඉතින් ඒ නිසා ඔබගේ වෛද්‍යවරයාගේ වෛද්‍ය අනුමැතිව සමග තමයි මේ විටමින් D කියන එක ගන්න ඕනේ විශේෂයෙන්. මොනවද ඔබට ගන්න පුළුවන් මල්ටි විටමින්? Woman Age Plus කියන ෆාමසි එකකින් ඇහුවොත් ඕනම විටමින් එකක් ඔබට හොඳ ෆාමසි එකට ගිහිල්ලා ඇහුවොත් ඔබට දෙයි. නමුත් ඔබ දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ගන්න ආහාර වේල තුල ඔබට සමබර නියුට්‍රිෂන් එහෙම නැත්නම් සමබර පෝෂණ පදාර්ථයක් ඔබට නැති වෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන් රිප්ලේස් මොකද මේ විටමින් එකක් කියන්නේ හෝමෝන් රිප්ලේස්මන්ට් එකක් නෙවෙයි. නමුත් ඒකෙන් ඔබට නියුට්‍රිෂන් එහෙම නැත්නම් පෝෂණ ගුණයක් ලැබෙනවා. නමුත් ඒක ඔබට ඔබේ ආහාරයෙන් වැඩි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම හොඳ මල්ටි විටමින් එකක් තිබිය යුතුයි. ඔබගේ වෛද්‍යවරයාගේ අනුමැතිය ඇතිව. හිතමතේට එහෙම ගන්න යන්න එපා. මේ ඔබගේ වෛද්‍යවරයාගෙන් ඒක අහලා ගන්නව නම් තමයි වඩා හොඳ. මොනවද ඔබට ගන්න පුළුවන් විටමින් D3, කැල්සියම්, මැග්නීසියම්, විටමින් B12 කියන දේවල් අත්‍යවශ්‍යයි ඔබට. ඒ වගේම අයන් අවශ්‍ය නම් පමණක් ගන්න පුළුවන්. වෛද්‍ය අනුමැතිය ඇතුව විතරක් ගන්න. මේවා මොකද ඔබේ සෞඛ්‍යයට ඒ කියන්නේ ඔබේ ඇටමිදුල තියෙන දුර්වලකම් වලට ප්‍රතිශක්තිකරණයට තෙහෙට්ටුව අඩු කිරීමට උපකාරී වෙනවා. අත්‍යවශ්‍ය අවවාද හැම කාන්තාවකටම සප්ලිමන්ට් අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් අයන් අධිකව ගන්න එක හොඳ නැහැ. මනුෆෝස් පසු එහෙම නැත්නම් අර්ථවාහනයෙන් පසු හෝමෝන් තෙරපි ගැන වෛද්‍ය උපදෙස් අනිවාර්ය කරගන්න. දිගු කාලීන ලක්ෂණ තිබේ නම් අනිවාර්යෙන් ඔබ වෛද්‍යවරයෙක් හමුවන්න. නැවතත් මේ වගේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට ස්තුතියි.